අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ කොහොමද ඔයාගේ Flex app එකේ password එක අමතක වුණා නම් එහෙමත් නැත්නම් ඔයාගේ Flex app එක lock වෙලා නම් ඔයාට කොහොමද ආයෙමත් Flex app එකට log වෙන්න password එක change කරගන්නේ කියලා. ඉතින් බොහෝ වෙලාවට ඔයාට password එක අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම password එක note down කරලා තියාගන්න. ඒ වගේම Flex app එක lock වෙනවා කියන්නේ ඔයා මේ අනිවාර්යයෙන්ම 3 times 3 පාරක් මේ password එක enter කරන්න නැති අන්න එහෙම අවස්ථාවකදී තමයි Flex app එක lock වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම username and password note down කරලා තියාගන්න. හරි, එහෙනම් අපි බලමු කොහොමද මේ password එක change කරගන්නේ කියලා. හරි, ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පුළුවන් online tech media YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ වැදගත් වීඩියෝස් ළඟටම ගෙන්න ගන්න. හරි, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ Flex app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහළ තියෙන forget password කියලා බටන් එකක්. අනේ බටන් එක උඩ click කරන්න. හරි, ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් select ID type කියලා තියෙනවා. අන්න එතනදී ඔයාට ID type එක මෙතනින් select කරගන්න පුළුවන්. nick number එක නැත්නම් passport එක අපිට මෙතනට දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී nick number එක තමයි select කරන්නේ. ඊට පස්සේ ඔයාගේ identity card එකේ number එක මෙතන type කරගන්න. ඊට පස්සේ continue කියන බටන් එක උඩ touch කරන්න. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාට ඔයාගේ debit card එකේ details ටිකක් fill කරගන්න තියෙනවා. අන්නේ details ටික fill කරගන්න මුලින්ම තියෙන card number එක. ඔයාගේ card එකේ front side එකේ තියෙනවා ඉලක්කම් 16කින් තියෙන number එකක් තියෙනවා. අන්නේ numbers 16 මෙතන type කරගන්න card number කියන තැනට. card එකේ expire date එක තමයි මෙතනට යටින් type කරගන්න තියෙන්නේ. month එක සහ year එක type කරගන්න. ඊට පස්සේ එතනින් මෙහා පැත්තේ තියෙනවා CVV කියලා. අන්න එතනට ඔයා දාන්න ඕනේ ඔයාගේ card එකේ අනිත් පැත්තේ තියෙනවා අංකයක්. අන්නේ අංකය මෙතන type කරගන්න CVV කියන තැනට. ඊට පස්සේ card එකේ pin number එක රහස් අංකය යටින් type කරගෙන continue කියන බටන් එක උඩ touch කරන්න. හරි, ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාට new password එකක් create කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී උඩින් තියෙන new password කියන තැනට හොඳ strong password එකක් create කරගෙන මෙතනට enter කරන්න new password කියන තැනට. ඉතින් ඔයා මෙතනදී හොඳ strong password එකක් create කරගත්තා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොළ පාට වෙලා තියෙනවා. ඒ වගේම password is very strong කියලාත් appear වෙනවා. ඊළඟට ඔයා ඒ create කරගත්ත password එක නැවත මෙතනට යටින් enter කරන්න. ඊට පස්සේ continue කියන බටන් එක උඩ touch කරන්න. ඉතින් ඔයා continue කියන බටන් එක උඩ touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් password updated successfully කියලා appear වෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ continue to sign in කියන බටන් එක උඩ click කරන්න පහළ තියෙන. ඊට පස්සේ ඔයාට ආයෙමත් username එක සහ ඔයා දැන් create කරගත්ත password එක දීලා ඔයාට නැවතත් සුපුරුදු පරිදි ඔයාගේ BOC Flex app එකට log වෙන්න පුළුවන්. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට password එක අමතක වුණා නම් නැත්නම් ඔයාගේ Flex app එක lock වුණා නම් නැවතත් අලුතෙන්ම password එකක් create කරගෙන BOC Flex app එකට log වෙන්නේ. හරි, ඉතින් ඔයාලට මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝස් ළඟටම ගෙන්න ගන්න online tech media YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell button එකත් click කරලා තියාගෙන ඉන්න. හරි, ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතන ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.